මේවල දකින්නේ අපේ ගෙදර එළියේ තියෙන ඉස්සර පාවිච්චි කරපු වතුර වගේ රත් කරන්න පාවිච්චි කරපු දර ලිපක්. මේක ඇත්තටම දැන් ගොඩක් අපිරිසිදු වෙලා තියෙන්නේ පාවිච්චි කරන්නේ නැති නිසා. ඉතින් අද මම බැලුවේ මුකුත් වැඩ නැති නිසා මේක අස් කරලා තිබුණු තත්ත්වයට පොඩක් පිළිවෙලකට අස් කරගන්න. ඉතින් ඉස්සෙල්ලාම මම මේ විදිහට මෙතන තියෙන දූවිලි ගොඩ දවසකින් මේක අස් කරලා නැති නිසා ගොඩාක් දූවිලි තියෙනවා. ඉතින් අලු මේ වගේ දේවල් ඕන් ටික දර කෑලි ඕන් ටික දැන් මේ විදිහට අස් කරගන්නවා. මේ විදිහට අස් කරගත්තට පස්සේ අතු ගාගත්තා. ඊට පස්සේ අතු ගාගෙන ඔක්කොම කුණු ටික අයින් කරලා ඉවර වෙලා මේ අපි බලමු කොහොමද කියලා. අද මම මේ මිලිපෙට මැටි ටිකක් එහෙම ගන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි බලමු කොහොමද කියලා. මේ තමයි මේ ලිප අස් කරාට පස්සේ මේ දැලි ටික කොහොමද ඉතින් මේ දර ලිප වලින් වෙනකොට දැලි ඒ වගේ දේවල් තියෙනවා. මේ මං තාත්තට කිව්වා මේ මැටි ටිකක් අරලා දෙන්න කියලා. ඉතින් තාත්තා මේ මැටි ටිකක් අරන ගමන් ඉන්නේ. මේ එයා මැටි ටික අරලා දුන්නාට පස්සේ මම හිතාගෙන ඉන්නේ මම ලිපට මැටි ගන්නවා කියලා. මේ ලිපට මැටි ගන්න කලින් අපි වතුර ටිකක් දැම්මා. මොකද ඒක පොඩ කාලෙකින් පාවිච්චි කරපු නැති නිසා අලුත් මැටි එකට අල්ලන්නේ නැති නිසා අපි බලමු මැටි ගාවට පස්සේ කොහොමද කියලා. මේ ලිප අපි එච්චරටම පාවිච්චි කරන්නේ නැති වුණත් ඇත්තටම මේක පිළිවෙලකට හදාගන්නවා කියලා හිතුවේ. මොකද දර ලිපක් කියන එක අපේ ගෙදරකට ඇත්තටම වටින දෙයක්. මොකද හැම වෙලේම අපිට ගෑස් නැති වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේ වෙලාවකට හදිසියකට මේ ඕන වෙන වෙලාවල් එනවා. ඒ වගේ වෙලාවකට අපිට පාවිච්චි කරන්න පුළුවන් දර ලිපක්. මේ තියෙන්නේ මේ ඔක්කොම මැටි ගහලා ඉවර වුණාට පස්සේ ලිපේ විදිහ. මම පොඩි මල් පැල ටිකකුත් ගෙනත් තිබ්බා. මොකද මේ ලිප එළියේ තියෙන එකක් නිසා ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මල් ගස් වලට. මම ගොඩක් කැමතියි මල් පැල හැමතැනටම තියෙනවා නම්. ඒ නිසා මම මෙතනට මල් පැල ටිකක් එකතු කරගත්තා. ඉතින් අද වීඩියෝ එක මේ විදිහට තමයි ඉවර වෙන්නේ. ඔයගොල්ලෝ මේ වීඩියෝ එකට කැමති නම් කමෙන්ට් එකක් ලයික් එකක් දාන්න කියලා මම ඔයගොල්ලෝගෙන් ඉල්ලලා ඉන්නවා.